මුන්දෙම කරදරේ අපිටම. Apa? Mari mahasi. Manike, Manike. Water tiak girang ko. Diga gilen lagi. මයි මහත්තයා මත් ගහන්න යන්න කලින් එන්න එපා ගෙදර. Kali ini kayak කොටල ඉවර කළම ආවේ මයි මැනිකේ. Wah, hari badi gini, ama badda jala tienne. බද්ද කරලා තියන්නේ ගිහින් තාපන් ගහලා තියෙන්නේ. Batti akkala hansi na, kata karan depa. Ayah peci. හාන්සි වෙනවා නෙවෙයි. මහන්සිලා වැඩ කරපම් පුළුවන් කාලේ. නැත්නම් කොටස් වෙන්නේ මට වගේ හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න. Appachi hansi endu ko, ita passe mamma hansi enna. Epa wena appa. මයි මහත්තයා ඕවා කල්පනා කරන්න එපා. මොකද ඕවා කියලා වැඩක් නෑ මහත්තයා. අද නැතත් කවදා හරි මයි දරුවන්ට මං කියපු දේ තේරෙයි මයි මනසේ. Ayane. Ayane. Amma tahu malaya. Dah bila gerak kelada. හැටි වෙලා නැහැ. මොකද යන්නේ බබාර කල්පනාවට. බය අස්තාත් රටුවේ බලකෝ. මට මගේ අප්පච්චි මතක් වුණා මලයා. මොකද අපට මාමණ්ඩි එකපාරක් මතක් වුණා. මට මගේ අප්පච්චි කියාප එකක් මතක් වුණා මලයා. මාමණ්ඩි මොනවාද යන්නේ බට් එක ඩොඩව්වේ? මම අප්පච්චා කිව්වා මලයා මං හීන් සන්දියේ මයි පුතා මහන්සි වෙන්න ඕන කාලේ හාන්සි වෙන්න එපා. වැඩ කරපන්. නැතිනම් උටත් වෙන්නේ මට වගේම හාන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න. මම අප්පච්චා කිව්වා මට හොඳට මතකයි මලයා. අප්පච්චා කියාපක ඇත්තක් වෙලා මලයා. අපිට වයසට ගියත් දැන් වැඩ කරන්න වෙලා තියෙනවා. අප්පච්චා වැරදි නෑ. මට සමාව යන්න අප්පච්චා. අයියන්ඩි මාමණ්ඩි ඔය විදිහේ කතාවක් උඹට කියලා මට මෙන්න මේ විදිහේ කතාවක් කිව්වා අයියා. අප්පච්චි උඹත් එක්ක මොනවද කිව්වේ මලයා? මාමණ්ඩි කියන්නේ හොඳ දැක්මක් තිබිච්ච මිනිහෙක් අයියන්ඩි. මාමණ්ඩි මට කිව්වා අයියන්ඩි
පුතා උඹ උගතුන් පස් දෙනෙක් ආශ්‍රය කරපන්. බොහෝ දුගතෙක් වේ. ඔබ ව්‍යාපාරිකව පස් දෙනෙක් ආශ්‍රය කරපන්. උඹ හොඳ ව්‍යාපාරිකයෙක් වේ. ඔබ බුද්ධිමතුන් පස් දෙනෙක් ආශ්‍රය කරපන්. බොහෝද බුද්ධිමතෙක් වේ පුතා. ඔබ ජාවාරාංකාරව පස් දෙනෙක් ආශ්‍රය කරපන්. ඔබ ජාවාරාංකාරයෙක් වේ කියලා මාමණ්ඩි මට කිව්වා. හොඳට මතකයි. ඒක මම විහිළුවකට ගණන් ගත්තා. මං ආශ්‍රය කරේ දඩයක්කාරයෝ. මුර්ගයෝ වගේ දඩයක්කාරයෝ. ඒක නිසා මං දඩයක්කාරයෙක් වුණා අයියා. උඹට තේරිච්ච එක මට තේරෙන්න වැඩි කල අරින්න හොඳ නෑ අයියා. අද ඉඳලා මාත් මේ දිවිබත් අතාරින්න ඕනේ අයියා. සදාටම අතාරින්න ඕනේ. එතකොට උඹේ අප්පච්චි මගේ මාමණ්ඩි කොහේ හරි තැනක ඉඳලා සතුටු වෙයි උඹ. අපේ අප්පච්චි අපිට කියාව පණිවිඩේ අපේ දරුවන්ට කියලා දෙන්න ඕනි මලයා. අපේ දරුවන්ට විතරක් නෙවෙයි අයියන්දි. අපි රටේ දරුවන්ට කියන්න ඕනි. මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න. මහන්සි නෙවෙයි. එහෙම නැතුනොත් වෙන්නේ අපිට වගේම මහන්සි වෙන්න ඕන කාලේ මහන්සි වෙන්න. ඒ විතරක් නෙවෙයි මලයා. අපි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕනේ.